සුබ දවසක් ඔයාලා හැමෝටම අපි අද කරන්න යන්නේ වර්ගමූලය පාඩම චුට්ටක් ඔයාලට කියලා දෙන්න. අද වර්ගමූලය පාඩමේ අමුතු විදියට අපි කතා කරලා බලමු සංඛ්‍යාවක වර්ගමූලය හොයන්නේ කොහොමද කියලා. එහෙනම් මොකක්ද මේ කරන්නේ? 625 සංඛ්‍යාවේ වර්ගමූලය හොයන්න යන්නේ. එහෙනම් බලන්න සංඛ්‍යාව 625 අරගෙන අපි මේ දීර්ඝ බෙදීමේ ක්‍රමය මතක් කරනවා 10 වසර පන්තියේ වර්ගමූලය පාඩමේ. එහෙනම් මගේ පුතා මුලින්ම කරන්නේ මේ සංඛ්‍යාව එක ස්ථානයේ ඉඳන් මේ එක ස්ථානයේ ඉඳන් ඉලක්කම් දෙකෙන් දෙකට වෙන් කර ගන්නවා. පළවෙනි වැඩේ එක ස්ථානයේ ඉඳන් ඉලක්කම් දෙකෙන් දෙකට වෙන් කරනවා. ඉලක්කම් දෙකෙන් දෙකට වෙන් කරාට පස්සේ ඉතිරි වෙන ඉලක්කමට පෙර තියෙන පූර්ණ වර්ග සංඛ්‍යාව. පෙර තියෙන පූර්ණ වර්ග සංඛ්‍යාව තමයි 1 වර්ගය 1යි. ඊළඟට 2 වර්ගය 4යි 3 වර්ගය 9යි. එහෙනම් මේ 6 තියෙන්නේ මෙන්න මෙතන. එහෙනම් ඊට පෙර තියෙන පැටවුනේ 4. 4 එන්නේ දෙවරක් දෙකෙන්. ඒ නිසා අපි මෙන්න මෙතෙන්ට දානවා 2, මෙතෙන්ට දානවා 2. දෙවරක් 2 4යි. හරිද? එහෙනම් අපේ දරුවෝ මෙන්න මේ 6න් 4ක් අඩු කරාම යාට 2ක් එනවා. වර්ගමූල පාඩමේදී අනිවාර්යයෙන්ම ගැටලුව විසඳද්දී ඉලක්කම් දෙක දෙක අරගෙන තමයි ගැටලුව විසඳන්නේ. එහෙනම් පැටව මෙන්න මේ 25 කියන සංඛ්‍යාව මෙතෙන්ට ගන්න. 25 කියන සංඛ්‍යාව මෙතෙන්ට අරගෙන 225 කියන පූර්ණ සංඛ්‍යාව බලන්න 225 මෙන්න මෙතනින් ඉර උඩ තියෙන සංඛ්‍යාවේ දෙගුණය හෝ කෙටි ක්‍රමයක්. ඉර උඩ තියෙන සංඛ්‍යාවේ දෙගුණය නැත්නම් මේ දෙකයි එකතු කරලා මගේ පුතාලා මෙතන ලියන්න. අයිත් බලන්න කෙටි ක්‍රමේ මේ ඉර උඩ තියෙන දෙකයි අපි ලිව්ව දෙකයි එකතු කරලා මෙතන ලිව්වත් හරි. නැත්නම් ඉර උඩ තියෙන සංඛ්‍යාවේ දෙගුණය ලිව්වත් හරි. දැන් අපි එකම සංඛ්‍යාව මෙන්න මෙතෙන්ට දාමු. මෙතෙන්ට දාන සංඛ්‍යාවමයි මෙතෙන්ට දාන්නේ. 225 එන්න සංඛ්‍යා යොදලා බැලුවම මම දානවා 1යි 41 එකෙන් වැඩි කරාම 41යි. එහෙනම් ඒක හරියන්නේ නැහැ. 41 එකෙන් වැඩි කරාම ඉන්නේ 41. 225 නැති හන්ද ඒක හරියන්නේ නැහැ. අපි දැන් මෙතෙන්ට දානවා අපේ දරුවෝ සංඛ්‍යාව 2. 42 මේ දෙකෙන් වැඩි කරනවා. 42 දෙකෙන් වැඩි කරාම 84යි. එයා හරියන්නේ නැහැ. එක්ක 225 එන්න ඕනේ නැත්නම් ඊට ආසන අඩු වගේක් එන්න ඕනේ. එහෙනම් ඔයාලට දැන් මතක් වෙනවා 5ක් එන්න නම් 5 එන්න ඕනේ. එහෙනම් අපි දාලා බලමු පැඩවුනේ මෙතෙන්ට සහ මෙන්න මෙතෙන්ට 5 සහ 5 45 පහෙන් වැඩි කරන්න. 45 පහෙන් වැඩි කරාම ඔයාලට එනවා 5 25න් 5 දෙකක් ඉතුරුයි. 5 4ක් 4 20යි 2යි 22යි. අන්න අපේ යාළුවෝ 225 ආවා. 225 බිඳුවයි. එහෙනම් 625 මූලයන්ගේ ඉර උඩ ඇවිල්ලා තියෙනවා 25යි කියලා. අනේ අපි මේ චූටි වෙලා වරන් වලට මතක් කරේ 625 වර්ගමූලය. වැඩේ පැහැදිලිද? ඔයා මේ විදිහට ඔයගේ පෙළ පොතේ තියෙන අභ්‍යාස මාලාව කරලා බලන්න. සංඛ්‍යාවක වර්ගමූලයේ සෙවීම කියන කොටස. බයි.